ගීතා නීතා මාලා හා වීණා යන මිතුරියන් සිව් දෙනාට පේලියක සිටගෙන සිටිය හැකි එකිනෙකට වෙනස් ක්‍රම කීයක් තිබේද? ඒ කියන්නේ දුවේ පුතේ දැන් මේ මිතුරියන් 4 දෙනෙක් ඉන්නවානේ. ගීතා නීතා මාලා වීණා කියන මිතුරියන් 4 දෙනෙක් ඉන්නවා. මේ මිතුරියන් 4 දෙනාට පේලියක සිටගෙන සිටිය හැකි එකිනෙකට වෙනස් ක්‍රම කීයක් තියෙනවද කියලායි අහන්නේ. දැන් පුතේ එක වෙලාවක ගීතා පේලියේ මුලට ඉඳලා නීතා මාලා වීණා යන තුන් දෙනා පිළිවෙලට ඉන්න පුළුවන්. තවත් වෙලාවක නීතා මුලට ඉඳලා ගීතා මාලා වීණා පිළිවෙලට ඒ විදිහට ඉන්න පුළුවන්. තව වෙලාවක මාලා පේලියේ මුලට ඇවිල්ලා ගීතා නීතා වීණා පේලියේ අනිත් විදිහට ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ යාළුවන් 4 දෙනාම පේලියේ ඉන්නත් ඕනේ. මේ යාළුවන් 4 දෙනාට එකිනෙකට වෙනස් ක්‍රම කීයකට ඉන්න පුළුවන්ද කියලා අහන්නේ. එතකොට මේ වගේ ගැටලුවක් ලැබුණොත් අපි මුලින්ම කරන්න ඕනේ ඉන්න යාළුවන් ගානට අදාළ ඉලක්කම් ලියා ගන්නවා. ඒ කියන්නේ පුතේ දැන් යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ යාළුවන් 4 දෙනාට අනුව 1 2 3 4 කියලා ඉලක්කම් 4ක් ලියා ගන්නවා. ඊට පස්සේ පුතේ මේ ඉලක්කම් 4 එකට ගුණ කරනවා. කියන්නේ 1 ගුණ කිරීම 2, 2 ගුණ කිරීම 3, 3 ගුණ කිරීම 4. දැන් දුවේ පුතේ දැන් මේ ඉලක්කම් 4ක් එක දිගට ගුණ කරගන්න අපිට අපහසුයි. ඒ නිසා අපි ඉලක්කම් 2 2 වෙන් කරගන්නවා. ඒ කියන්නේ 1 ගුණ කිරීම 2 වෙනම ගන්නවා, 3 ගුණ කිරීම 4 වෙනම ගන්නවා. 1 වරක් 2 2යි, 3 වරක් 4 12යි. එතකොට පුතේ දැන් ඒ ආපු උත්තර දෙක අපි ආයෙ ගුණ කරනවා. ඒ කියන්නේ දෙවරක් 12, දෙවරක් 12 24. ඒ කියන්නේ දුවේ පුතේ දැන් මෙන්න මේ මිතුරියන් 4 දෙනාට එකිනෙකට වෙනස් ක්‍රම 24කට පේලියේ සිටගෙන සිටින්න පුළුවන්.